සුබ දවසක්. අදත් ඔන්න අලුත්ම මාතෘකාවකින් ඔයත් එක්ක කතා කරන්නයි සූදානම. බලන්න, ඔයාට කවදා හරි මෙන්න මෙහෙම වෙලා තියෙනවද කියලා? කෙනෙක් පොඩි දෙයක් කියනවා. හැබැයි ඔයාට එකපාරටම කෝපයක් එනවා. හිතට ගිනි ගහනවා වගේ දැනෙනවා. වචන පාලනය කරන්න බැරි වෙනවා. ඉතින් ඔයා ඒ ක්ෂණිකවම කෝපය එළියට දානවා. පස්සේ රිග්‍රෙට් වෙනවා. ඊට පස්සේ ඔයා හිතනවා මම ඒක එහෙම නොකිය ඉන්න තිබුණා. මේක අපි හැමෝටම වෙන දෙයක්. අද අපි කතා කරන්න යන්නේ කොහොමද මේ කෝපය පාලනය කරන්නේ, නැතිනම් ඇංගර් කන්ට්‍රෝල් කරන්නේ මයින්ඩ්ෆුල්නස් එක්ක කියන කාරණය. ඉතින් ඇත්තටම ඔයා හිතන්නේ කෝපය කියන්නේ නරකද? මෙන්න මෙතෙන්දී මුලින්ම එක දෙයක් තේරුම් ගන්න ඕනේ. කෝපය නරක දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික හැඟීමක්, අපේ බොඩි එකේ රියැක්ෂන් එකක්. හැබැයි අපි ඒක හැන්ඩල් කරන විදිහ තමයි වැදගත්. ඉතින් මේ කෝපය එන්නේ කොහෙන්ද? කෝපය බොහෝ වෙලාවට එන්නේ අපිට අකමැති දෙයක් වෙලා, කෙනෙක් අපිට රෙස්පෙක්ට් නැතිව කතා කරලා, අපේ එක්ස්පෙක්ටේෂන්ස් මීට් නොවුනාම, අන්න ඒ වගේ අවස්ථාවල. හැබැයි ඇත්තටම කෝපය කියන්නේම අපේ රියැක්ෂන් එකට. එහෙමනම් කෝපය එන වෙලාවේ මොනවා වෙයිද? ඔයා නෝටිස් කරලා තියෙනවද? කෝපය එනකොට හෘද ගැස්ම වැඩි වෙනවා, හුස්ම වේගයෙන් යනවා, ශරීරය ටයිට් වෙනවා. මේක බොඩි එකේ ඔටෝමැටික් රියැක්ෂන් එකක්. උන් ඔය වෙලාවට මයින්ඩ්ෆුල් ඇංගර් කන්ට්‍රෝල් කොහොමද කරන්නේ? 1. ස්ටොප්. ටිකක් නතර වෙන්න. කෝපය ආවම එකපාරට රියැක්ට් කරන්න එපා. ටිකක් නතර වෙන්න. මෙන්න මේ තත්පර කිහිපය සිටුේෂන් එක සේව් කරනවා. 2. බ්‍රීද්. හුස්මට අවධානය යොමු කරන්න. ස්ලෝලි හුස්ම ගන්න, ස්ලෝලි ඉවත් කරන්න. 5-10 අතර වතාවක් රිපීට් කරන්න. ඔයාට දැනේ බොඩි එක කාම් වෙනවා, මයින්ඩ් ස්ලෝ වෙනවා. 3. ඔබ්සර්ව්. කෝපය ගැන බලන්න, හිතන්න. ඔයා හිතන්න යම් අවස්ථාවක මට කෝපයක් දැනෙනවා. නමුත් මම කෝපෙන් නෙමෙයි. ඒක තවත් එක්තරා ෆීලිං එකක් විතරයි කියන සිතුවිල්ලට එන්න. 4. ඩිලේ. රිස්පොන්ස් එක පමා කරන්න. ඔයාට රිප්ලයි කරන්න ඕනේ නම් ටිකක් පමා කරන්න. මම පස්සේ කතා කරන්නම් කියලා කියන්න පුරුවන්. රියැක්ෂන් සහ රිස්පොන්ස්. කේන්තියෙන් සහ හිතලා අවබෝධයෙන් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක ගැන බලමු. රියැක්ෂන්. එකපාරට කේන්තියෙන් රිප්ලයි කරනවා. රිස්පොන්ස්. කාම් වෙලා හිතලා රිප්ලයි කරනවා. උදාහරණයකින් බලමුකෝ. රියැක්ෂන්. එක තමයි ඔයා වැරදි කියලා කියන එක. රිස්පොන්ස්. එක තමයි අපි කාම් වෙලා මේක කතා කරමු කියලා බොහොම සංයමයෙන් කියන එක. හරි. එහෙමනම් දැන් ඔයා ස්ටුඩන්ට් කෙනෙක් ඉමැජින් කරන්න. ටීචර් කෙනෙක් ඔහුට යම් කරන ලද වැරද්දක් වෙනුවෙන් බනිනවා. ඒක පෙන්වලා දෙනවා. මේ වෙලාවේදී ඔහුට කෝපයක් එනවා. සාමාන්‍යයෙන් එයා ආගියු කරනවා. සිටුේෂන් එක කලබලකාරී වෙනවා. නමුත් එයා මයින්ඩ්ෆුල් නම් ඔහු නිශ්ශබ්ද වෙනවා. හුස්මක් ගන්නවා. කාම් වෙලා ඉන්නවා. පස්සේ ඒ නිසාම සිටුේෂන් එක ස්මූත් වෙනවා. මතක තියාගන්න, කෝපය දිගටම තියාගන්න එපා. කෙනෙක්ට කෝපයක් තියෙනවා නම් ඒක දිගටම තියාගන්න එපා. මොකද දන්නවද? ඒකෙන් ඔයාට ස්ට්‍රෙස් වැඩි වෙනවා, මනසට ලොකු වෙහෙසක් දැනෙනවා. ඉතින් ඇයි ඔයා අමතර වෙහෙසක් එක්ක දවස ගෙවන්නේ? ඔයාට මේක ඩේලි ලයිෆ් එකේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ආගියුමන්ට්ස් වලදී කෙටි විවේකයක් ගන්න, ඩේලි බ්‍රීතිං එක්සර්සයිස් කරන්න, නෙගටිව් thoughts ඔබ්සර්ව් කරන්න. අපි හැමදාම කතා කරනවා වගේ මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එකෙන් ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන්න පුළුවන්, ඉවසීම වැඩි වෙනවා, කාම් මයින්ඩ් එකක් ඩෙවලොප් වෙනවා. ඒ නිසාම කෝපය ඔටෝමැටිකලි අඩු වෙනවා. සිම්පල් ටෙක්නික් එකක් බලමු. 5 second rule. එහෙම නැතිනම් තත්පර 5 නීතිය. කෝපය ආවම තත්පර 5ක් කවුන්ට් කරන්න. 1 2 3 4 5. මෙන්න මේකෙන් රියැක්ෂන් එක ස්ලෝ වෙනවා. කෙටි විවේකයක් ගන්නවා. බොහොම සරල ප්‍රැක්ටිස් එකක්. ඉතින් ඔන්න ඔය ආකාරයට කෝපය අපේ ජීවිතේම කොටසක්. හැබැයි ඒක අපිව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඒ වෙනුවට ඔයාට පුළුවන් කෝපය තේරුම් ගන්න, ඒක මැනේජ් කරන්න,
කාම් වෙලා රිස්පොන්ඩ් කරන්න. මතක තියාගන්න කෝපය කියන්නේ තත්පර කිහිපයක්. නමුත් ඒකෙන් කියවන වචන සහ ක්‍රියා ජීවිත පුරාවටම බලපානවා. ඒ නිසා අද ඉඳලම කෝපය ආවම පෝස් කරන්න, පොඩි ගැප් එකක් ගන්න, හුස්ම ගන්න, හිතන්න. ඔයාගේ ලයිෆ් එක ස්ලෝලි පීස්ෆුල් වෙනවා. එහෙමනම් අපි ඊළඟ දවසේ ක්‍රියේටිවිටි එහෙම නැතිනම් නිර්මාණශීලීත්වය ගැන කතා කරමු.